කොණ්ඩේ ලස්සනට සිනිඳුවට තියාගන්න කැමති ගෑනු ළමයින්ට තමයි මේ වීඩියෝ එක. Hi guys, කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් YouTube එකට long video එකක් අරගෙන ආවේ ගොඩක් කාලෙකින්. ඉතින් හැමදාම short videos බලන්න කැමති කට්ටිය මගේ TikTok එකට වගේම WhatsApp channel එකට join වෙන්න. මම ඒ දෙකේම links පාල description box එකේ දාලා තියෙනවා. අද වීඩියෝ එකේ මම ඔයගලන්ට කියන්නේ මම use කරන natural conditioner එකක් ගෙදරදීම හදාගන්න විදිය. ඉතින් ලස්සන දිග කොණ්ඩයක් තියෙන ඔයාලට ඒ කොණ්ඩේ මේන්ටේන් කරගන්න පුළුවන් විදියේ ටිප්ස් ගොඩක් මම මගේ channel එකෙන් ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් ගොඩක් විශේෂයි dry damage අයකට. ඉතින් මේකට අපිට ඕන කරන main ingredients තමයි වද මලේ, කොළයි, මලුයි. මම මේ නැචුරල් කන්ඩිෂනර් එක දැන් ගොඩාක් කාලයක් තිස්සේ යූස් කරනවා. ඇත්තටම ලොකු රිසල්ට් එකක් තියෙනවා මේකෙන්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. ඉතින් මේක හදාගන්නේ මලුයි කොළයි එකට දාලා බ්ලෙන්ඩ් කරන්න. බ්ලෙන්ඩ් කරනකොට වතුර චූට්ටක් විතර මේකට ඇඩ් කරන්න. ඇඩ් කරලා බ්ලෙන්ඩ් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඒක පෙරලා හරගන්න. ඊට පස්සේ මේක ඇත්තටම තියෙන්නේ කන්ඩිෂනර් එකක ටෙක්ස්චර් එකක්. ඉතින් මේක යා මාස්ක් එකක් විදියට කන්ඩිෂනර් එකක් විදියට ඔයාලට යූස් කරන්න පුළුවන්. ඔයා ෂැම්පු කරලා කොණ්ඩේ වොෂ් කරාට පස්සේ උනත් මේක යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ එයාගේ කිසිම ඔයිලි මුකුත් නැත්නම් ඔයාලා ෂැම්පු එකක් නැතුව උනත් මේක යූස් කරන්න පුළුවන්. පෙරලා අරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ස්කැල්ප් එකේ ඉඳලා මුළු එයා එකටම මේක ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා විනාඩි 20ක් 25ක් විතර ඉඳලා වොෂ් කරන්න පුළුවන්. ඔයාලට ෂැම්පු කන්ඩිෂනර් යූස් කරන්නත් පුළුවන්. ඇත්තටම නැචරල් කන්ඩිෂනර් එකක් විදියට මේකේ ගොඩක් බෙනිෆිට්ස් ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ස්කැල්ප් එකේ ඉඳලම මුළු කොණ්ඩෙටම ඇප්ලයි කරලා විනාඩි 20ක් 25ක් විතර තියාගෙන ඉඳලා නෝමල් වතුර වලින් වොෂ් කරන්න පුළුවන්. ෂැම්පු කන්ඩිෂනර් කරන්න ඕනේ නැහැ. ඔයා ෂැම්පු කරලා කන්ඩිෂනර් එක වෙනුවට උනත් මේක ඔයගලන්ට යූස් කරන්න පුළුවන්. ඉතින් සතියට එකපාරක් වගේ කරලා බලන්න මාසයක්. පළවෙනි පාරෙන්ම ඔයාගේ dry freeze එයා එක recover කරගන්න පුළුවන්. ඉතින් එක දිගට මාසයක් try කරොත් එහෙම සම්පූර්ණයෙන්ම ඔයාගේ එයා එක ගොඩක් healthy විදියට recovery කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ videos දිගට බලන්න මගේ TikTok WhatsApp channel වලටත් එන්න description box එකේ මම link එක දාලා තියෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න subscribe කරලා නැති කට්ටිය අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක all දාගන්න. ගිහින් එන්න.